හරි. එහෙනම් අද වීඩියෝ එකේ අපි කතා කරන්නේ YouTube thumbnail එකක් හදන්න කියලා. වැඩි කතා ඕනේ නැහැ. අපි එහෙනම් යමු වැඩේ කරන්න කොහොමද කියලා බලන්න. Google එකට ගිහිල්ලා Canva site එකට තමයි අපි යන්නේ. Canva කියලා search කරන්න ඕන ඔහම. එතකොට ඔයාලට search result එක විදිහට මෙන්න මෙහෙම එයි. ඊට පස්සේ අපි යන්න ඕනේ log වෙන්න ඕනේ. ඔයාලා හැමෝටම තියෙනවා Google account එක. මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාලට ඕනම් paid version එකක් තියෙනවා. එන්න එතනින් login කියලා ඉවර වෙලා ඔන්න ඔයාලා හැමෝටම තියෙන Google account එකෙන් ඒ වගේ ඔයාලා login වෙන විදිහට. ඊට පස්සේ මෙන්න මේ වගේ Canva එකට login වුණාට පස්සේ අපේ interface එක එනවා. මෙන්න මේ පේන විදිහට Canva site එකේ interface එක. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මෙතන search millions of template කියන එකේ අපිට දැන් ඕනේ කරන්නේ YouTube thumbnail නේ. දැන් ඔයාලා YouTube කරන හින්දා ඔයාලට YouTube thumbnail වගේක් හදා ගන්න ඕනේ. ඒවට අදාළ template තමයි ඉල්ලන්නේ දැන්. එතකොට අපි මෙතන type කරමු YouTube thumbnail. මේ තියෙන්නේ search result එක විදිහට banner එක. thumbnail එක තමයි. එතකොට thumbnail ඔන්න දින ඔයාගේ අදාළ category එකට අදාළව ඔන්න ඔයාලට ඕන තරම් තියෙනවා. සමහර ඒවා pro මම ගත්තා මෙන්න මේ ටෙම්ප්ලේට් එක. අපි යමු මේක ෆ්‍රී එකක්. ඒක තමයි මට ගන්න පුළුවන් වුණේ. අපි යමු ඊට පස්සේ මෙතන තියෙන customize this template කියන එකට බලමු. මේකෙදි අපිට පුළුවන් edit කරන්න මේ template එක. ඒකට ඉතින් අර සාමාන්‍ය විදිහටම තමයි ගොඩක් මේ angles අනුලක්ෂණ තියෙන. ඉතින් ඒක තමයි Canva එකෙන් thumbnail හදන විදිහ. වීඩියෝ එක වටිනවා නම් ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, දාන්න නැති අයට දැනගන්න. හරි හැමෝටම සුබ දවසක්.